සභාවෙන් අවසරයි අපගේ උදෑසන පානීය බියර් ලබා දුන් මහියංගනේ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. එසේම මෙම ජයපැන් සාදය මෙතන සිට සතුටින් සමරන ලෙස සියලු දෙනාගෙන්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා ඊළඟ පාර මතක් කළා දර්ශන මන්ත්‍රීතුමාට ඡන්ද දෙන්න ඕනේ. ඊළඟ පාර ඡන්ද දෙන්න අලියා ලොකුම ලකුණ අලියා
404 කීයද 406 404 නේ තියෙන්නේ උඩද අම්මා 304 लेकिन वो लग जाएगा කැස්පෑව බලන්න කැස්පෑව ගිහලා බලමු කැස්පෑව විනීද කියලා. මොකද වෙන්නේ කියලා බලමු ගිහිල්ලා. අපි ඉන්නේ දැන් හික්කඩුවේ. ඒක වෙන එක. අපි යන් හික්කඩුවේ වෙන මෙතන ටර්ටල්ස් ඉන්නවා කැස්පෑව. ඒ කැස්පෑව බලන්න තමයි යන්නේ. දැන් ගිහලා බලමු කැස්පෑව ඉන්නවද නැත්නම් කැස්පෑව නැද්ද කියලා. කැස්පෑව දැන් නැල්ලු. උන් ගිහිල්ලාලු. ඒක ඉන්න අපි ගිහලා බලමු මෝර පැටව ඉන්නවද කියලා බලමු. ලස්සන view එක පට්ට ලස්සනයි. කො ආදෙන් මෙතන පැත්ත දාන්න. අර වඩා කියලා නෑ. නෑ ඒක විතර ඇති. හරිද ඉන්නේ. රයින්ට යන්න ඕන අතට යන්න ඕනේ. කැස්පෑව බලන්න කැස්පෑව නැති වුණොත් මෝර පැට්ටු බලන්න කියලා පුළුවන් කම මෝර පැට්ටු බලමු. දැන් සමහරවිට කැස්පෑව නැල්ලු. හෙට උදේ 7ට එන්නලු කැස්පෑව බලන්න.
කොහොමත් ඉතින් කරන්න දෙයක් නැහැ අපේ එකට මේකක් තියෙනවා බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි බලන්න තියෙන්නේ කැෂ් බෑව ඉන්නවද නැද්ද කියලා. මෙයාලා කියන විදිහට මේ ටයිම් එක නම් කැෂ් බෑව නැහැ. ඉස්සරහා මෙතන ඉස්සරහා फ्रेंड्स ඉස්සරහා Hola. දැන් වැඩ බා පරාද බා හලෝ good morning ඔන්න මම ඉන්න රූම් එකේ ඉන්න view එක තමයි මේ තියෙන්නේ අද පහන්දර ඉඳන් වයින්නවා ඊයේ අර කැස් බෑව බලන්න ගියාට බලන්න හම්බුන්නේ නැහැ මොකද අපි යන ටයිම් එකේ පොඩ්ඩක් අර රැල්ල සැර වැඩි ඒකත් එක්ක බෑ කියලා කිව්වා බලමු උදේ පාන්දර පොඩ්ඩක් බෙල්ලක් දාන්න යන්න ඕන දැන් ගිහිල්ලා බලලා මොකද වෙන්නේ කියලා බලමු මොන වුණොත් කැස් බෑව බලා ගන්න පුළුවන් වුණොත් chance එක තමයි ඒත් මම විශ්වාස කරන්නේ මොකද රැල්ල සැර වැඩි ඇති ඉතින්ට ඒකත් එක්ක තමයි බලා ගන්න වෙන්නේ බලමු තව චුට්ටකින් එළියට බහලා බලන්න මොකද තත්ත්වය කියලා දැක්කොත් ඉතින් chance එක තමයි නැත්තම් ඉතින් දුක තමයි අපි ඉන්නේ සිට්‍රස් එකේ ඉන්නේ ඉතින් අපිට දුන්නා කම්පැනි පාටි එකක් කියන්නේ ට්‍රිප් එකක් දුන්නා ඒකේ තමයි ඉතින් අපි වගේම වැඩ කරන තව සෙල් ගොඩක් ඉන්නවා ඉතින් කෑවා බිව එන්ජොයි කරා හැම දෙයක්ම කරා අද තමයි අපිට යන්න තියෙන දවස ඒකත් එක්ක බලමු මොකද වෙන්නේ කියලා ගිහිල්ලා බලමු එතන තත්ත්වය මොකද කියලා. එතන සිට්‍රස් එකේ ඉඳන් මීටර් 100ක් විතර ඉස්සරහට යන පොඩි පාලමක් හම්බෙනවා. ඒ පාලම ගාවින් තමයි ටර්ටල්ස්ලා බලන්න යන්න පුළුවන්. ඒ ටර්ටල්ස්ලා මම දැන් ඇහුවා අර හොටෙල් එකේ වැඩ කරන එක්කෙනෙක් මේ ටර්ටල්ස්ලා දෙන්නේ ගොඩ කාලෙක ඉඳන් එතන එනවලු. ඉතින් මං හිතන්නේ ඒ දෙන්න නැචරල් විදිහට මල කරමු නැචරල් කියන්නේ මේ අර එතන මට ඊයේ ගියාට පස්සේ කිව්වේ මේ ඕන සල්ලි දීලා කාට හරි කියලා අල්ලලා බලන්න පුළුවන් ඒ වගේ සිටුේෂන් එකක් තමයි කිව්වේ නමුත් බලමු අරයා කිව්ව විදිහට එහෙම සල්ලි දෙන්න ඕනේ නැහැ normal ගිහිල්ලා අද ලකී chance එකක් තිබ්බොත් බලා ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා ඔන්න ඔතනින් තමයි ඉස්සරහින් ඔන්න බීච් එකට යන්න තියෙන ඔන්න ඔතන ඉස්සරහින් වමට තමයි යන්න තියෙන්නේ හවස ගියා කැස් බෑව බලන්න දැන් යන් ආයෙ බලන්න කැස් බෑව ඇවිල්ලාද නැත්නම් ආයෙ ඊයේ වගේම අදත් එන්න වෙයි කියලා ඊ වැඩේ තිබි GoPro එක මොකක් හරි වුණා එතන ගියාට පස්සේ වීඩියෝ ටිකක් කරන්න හිටියේ මේ මුකුත් කරගන්න දුන්නේ එකපාරම GoPro එක මොනවා හරි වුණා ඒකත් එක්ක වීඩියෝ එකක් කරගන්න දුන්නේ ෆොටෝ ටිකක් ගහුවා එකපාරම GoPro එක මොනවා හරි වුණා අතර ගොඩ කාලෙකින් තමයි GoPro එක ගත්තේ බීච් එකේ නම් කවුරුත් නැහැ ගිහිල්ලා බලලෙමු මොකක්ද කියලා ඇත්තටම රැල්ල සැරයි මොකද මේ උදේට රැල්ල පොඩ්ඩක් අර සැරගතිය අඩුයි පොඩ්ඩක් මුහුද ක්ලීන් එකට තියනවා කියලා කිව්වා ඒ වුණාට පාන්දර වෙනකම් වැස්සා ඒකින් මේ ඇත්තම කතාව මේ දැන් පොඩ රැල්ල සැරයි ඇත්තටම බලමු chance එකක් තිබ්බොත් වෙලාව තමයි
මේ තියෙන turtles of Sri Lanka, map of Sri Lankan turtle spotting location. මේ තියෙන olive ridley turtle. මේ තියෙන්නේ hawksbill turtle, green turtle. loggerhead turtle, leatherback turtle. මෙතන මේ මං හිතන්නේ මේ අර කැස්බෑවුන්ගේ බිත්තර මොන හරි සංරක්ෂණය කරලා තියෙන තැනක් තමයි තියෙන්නේ. අර තියෙන්නේ ප්ලේස් එක සුදු පාටි. ඉතින් අතට තමයි මම යන්න ඕනේ මේ ටර්ටල්ස්ලා බලන්න. ගිහිල්ලා බලමු ඉන්නවද කියලා. මේ පේනවනේ මිනිස්සු විසින් පරිසරයට කරලා තියෙන දේවල්. මේ තියෙන ප්ලාස්ටික් කෑලි මේ තියෙන්නේ. මේවට කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් කියලා. මේ චූටි එක එක නැව් වලින් ඒ වගේ එන දේවල්. මේවා තමයි මාළු ගොඩක් වෙලාවට කාලා නැති වෙන්නේ මෙන්න මේ වගේ දේවල් හින්දා. බලු යාළුවෙක් කරා බලු යාළුවෙක්. ඊ අතර මෙන්න මේ හරියට යදි GoPro එක මොනවත් වෙන්නේ නැතුව ගියා. එකපාරම නිකන් පේන්නේ නැතුව නිකන් යන සීන් එකක් වුණා. හැබැයි ෆුටේජ් ටික තිබ්බා. ඒ වුණාට මගේ ඩිස්ප්ලේ එක මොකක් හරි වුණා. කකුලෝ යාළුවෙක් ආවේ යාළුවෙක්. දැන් නම් ඇත්තටම මේ ටික ක්ලියර් තියෙන්නේ. වතුර ඇත්තටම ක්ලියර් තියෙන අම්මා. අපි යම් බීච් එකේ පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා එන්න. අපි යනවා මෝරපැට්ටු බලන්න. මෝරපැට්ටු ඉස්සලා අයියකට මෝරපැට්ටු වගේ පෙන්නවුවා. ඒකල මේ ඔෆිස් එකේ සෙට් එකත් එක්කගෙන උන් ටිකවත් ඇදගෙන යනවා මෝරපැට්ටු බලන්න. ඔයද පිටිපස්සේ සෙට් එක. මේ හරි තමයි ඉන්නවා කියේ. මේ මෙතන ඉන්නවා කිව්වා. පෙන්නමු මෙතන. ඔව් බං සරප්පු දෙක දාන්න ඵලයන් කෝකඩ. මෙතන හිටියේ? මේ හරි හිටියේ බං. මේ මෙතන වරේ මෙහෙත් වරේ. බලපන් නිකන් මේ උල් කෑල්ල වගේ ඉන්නවා. අයේ ඔව් මෝරු නෙමෙයි බං. බලපන් නිකන් මේ මුහුදෙන් නිකන් යනවන ත්‍රිකෝණ කැලි පේනවා.
අර නේ. ආ නේ. ආ. ආ දැක්ක තිබෙන්න. මේ මෙතන ඉන්නවා. නෑ නෑ වරේ මෙහෙට වරේ. මේ යන්නේ මොන නින්ද කියලා ලස්සන ඉදුම් එකක් ඉන්නවා. හරි ඉන්නේ මේ ඉන්නේ. ආ මේ ඉන්නේ ආරේ නෑ ආ මේ යන්නේ පොඩි අයිටම් යන්නේ. නෑ ඒ බලන්න කැල්ල අඩු වෙනවා බා මේ මොරල් ටික තියෙනවා මේ ඉන්නේ මේ මේ ඉන්නේ මේ තමයි කියන්නේ ගොඩක් ඉන්නවා බා GoPro එක ඔබන්න තිබ්බට මාරු කවර් එක නෑ මෙහෙට වරෙන්කෝ පෙන්නන්න අර යන්න බං අර යන්නේ මෙහෙට වරෙන් ඔච්චර දුවිලා පේන්නකෝ මේ මෙහෙට වරෙන් අර යන්නේ අර යන්නේ අර යන්නේ බං ඔහොම ඉඳපන් නගරවල ඉඳපන් පෙන්නන්නේ නගර වෙනවද? දැන් ළඟට එනවා මේ යන්නේ මේ යන්නේ මේ හරිය දැන් දැක්ක බලන්න. මේ තව එකක් ඉන්නේ මේ ඉන්නේ මේ මෙතන දෙන්නේ කිව්වා බා. උලේන පරණ අපු කන්නේ. නෑ උන් කන්නේ නැල්ලු. අනේ දතක් කලවගමුද? එයා මේ කිරිම උන්ද? හතරින් අර ඇල්ල අඩු වෙනවා බා කොච්චර සැරෙන් ආවා. කොහෙද? කොරල් පරයා. මේ මෙතනත් නිකන් තුනක් එනවා. හැරලා තියෙන මේ මෙතන වෙනකන් එනවා. මං උදේ ආවට පස්සේ මම ජපන් කාර්යයක් හම්බුණා හරිද? ඌ ෆෝන් එක දීලා ෆොටෝ එක ගන්න. උදේ ෆොටෝ ගහන්න ඕනේ නැහැ. මේ මල්ලම ෆොටෝ වදින ෆොටෝ ටික සට ගාලා. මූ ෆෝන් එක මං උට ෆෝන් එක දුන්නු පස්සේ මූ වැඳලා මෙහෙම දෙකක් කරලා ගියපා. ඔව්. සුද්ධිය වගේ පිටිපස්සේ ෆොටෝ ගන්නවා පිළිවෙල දීපා. ඕන මේක ගින්දකයි මේ ළඟ ඔය ළඟ ඕකේ මේ උඩ කට්ටේ උඩ දාලා අපේ ආගේ අවුත් කඩියා ඔව් මුන් නෑ බය නැහැ සත්‍ය ගන්න මේ කවුරු කියලා ගන්නේ කවුරු කියලා ගන්නේ පටලා මද කනවා කවුරු කියලා ගන්නේ මම වීඩියෝ දෙකක් දෙනවා ඔහොම මගේ කඩලා මේ මුගේ කැඩිලා තියෙන්නේ මේ ඒකනේ කාගේ හරි ඇනිලා තියෙනවා බා එල්ලෙනවා තමයි පණ තියෙනවනේ දැන් කවුරු කරන්නේ ඉකිරියා ගොස් මුනිගෙන මොයි ඉකිරියෝනේ බලපන් දර්ශන ගෑලා මාළු වල ඕ කාලලා මම ඒක එහා පැත්තෙන් ගියා කොහෙන් ගියේ අර පැත්ත නෑ ඉන්න මේ තුලින් මේ ඉන්න ඔකේ මේ ඉන්නේ ඔය ඉන්නවනේ ඔය රවිදු ඉන්නේ ඔය රවිදු ඉන්නේ තලි අත දාපන් ඔය ඉන්නේ එකේ කොයි ඉන්නේ ඉකිරියක්වත් කයි ඈ අඩෙන් පුක කයි මොකක් කරේ අර පැත්තේ එල්ල බෝර් එකක් තවවා ගියාද බත් උන් පරිණාම ඔය ඇලේ මාළු වගේ නෙමෙයි බං මූදේ මාළු ඕම අත්ෙන් අල්ලන්න බෑ මේ ඉකිරියා කණින් එළියට ෂෝට් එක ගලන ගනි මේ තට්ටු දාපන් අනිත් ගන්න යනවා අම්මා අයිවල ඉන්නේ බං අර කටු මේ වෙනවා ඔව් ඔව් මේ ඇන්ඩ්‍රා කුරු වගේ බං කියන්නේ මේ කුඩල් ලෝකේ තමයි අපි කුඩල් ලෝකේ තමයි මොදියාගෙන කුඩලියාගෙන කකුල යට ඉන්නේ අරින් ගියා මේ අම්මා වෙන්න දිනේවා ඔව් අඩේ මීන් උන් හැංගෙනව එළියට අර ගියා මේ ගියේ ආ මේකට ගියේ මේක දෙමුණත් කවන්නේ මම දැන් කි කල්ලනවා කැප්පේ ලේන්සුවක් නැද්ද අතේ ලචිය ලේන්සුව නැහැ වයින් යන්නේ දැන් ගියා මචං යන්න කි කල්ලගෙන යන්නේ
උන් මත හිර වෙලා ඉන්නේ මෙතන. උන්ට යන්න විදිය නැතුව ඉන්නේ බා. නෑ උන්ට තේරුම් කළ දීපන් අපි මේ අල්ලන්නේ නැහැ නෝ ගොඩට එළියට දාන්න කියලා. වීඩියෝ එකක් බලන්න මේ මොනවාද ඔය කිය ගෑවේ. ඇයි මොනවද? මේ කොයි ඔව්. නෑ උගියා තු. ඔකේ දාන්න එපා අතම. ඇඟිලි කනවා මයි තාපයිය කියන. ආදෙක් වෙන්නද?